අන්න බලන්න තමයි අපිට ශ්‍රී ලංකා සැප සේවාවෙන් එන පාර්සල් එන විදිය. අන්න. පාර්සලේ දෙපැත්තෙන්ම ඩැමේජ් එකක් තමයි එවන්නේ. පැකින් කඩලා. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේක කඩලා තියෙන්නේ සෙලෝ ටේප් වැදිලා නැති හැම තැනකින්ම තමයි මේ කඩලා තියෙන්නේ. ලංකාවේ රාජ්‍ය සේවයේ වගකීම් වල හැටි බලන්න. ෆෝම් එක තමයි අපි TikTok වලට අපෝගෙන ආවේ. විශේෂයෙන්ම කියන්න ඕන මම ෆෝම් ෂීට් විකුණන්නේ නැහැ. මම ෆෝම් ෂීට් ගන්නේ මගේ ඩිසයින් හදන්න විතරයි. එනකට මම ෆෝම් ෂීට් විකුණන්නේ නැහැ. ඔයාලට ෆෝම් ෂීට් ගන්න පුළුවන්. ප්‍රසාදි වර්ණ තූරිය අක්කලු. ආට ගොඩක් තියෙනවා. ඔයාලට ඕන පාටකින් ගන්න පුළුවන් ස්ටිකර්. ෆෝම් ෂීට් නෙවෙයි ස්ටිකර්. මම ෆෝම් ෂීට් විකුණන්නේ නැහැ. මම කරන්නේ ස්ටිකර් හදනවා, මල් හදනවා. ඒකට තමයි මේ බඩු ගේන්නේ. ඔයාලට ගන්න පුළුවන් ප්‍රසාදී වර්ණ තූරියක් වගේ ෆෝම් ෂීට්. ඕනම ප්‍රමාණයක් ඕනම පාටකින් ගන්න පුළුවන්. වීඩියෝ එකේ පැහැදිලිවම මම කියනවානේ මගේ ළඟ ෆෝම් ෂීට් නැහැ කියලා. ඒ කියනකොට මගෙන් තවත් ෆෝම් ෂීට් ඉල්ලන්න එපායි. ඉතින් කරන්නේ මේකේ තියෙනවා ඔක්කොම ෆෝම් ෂීට් 49ක්. මුලින්ම බිස්නස් එක පටන් ගත්තේ ෆෝම් ෂීට් 25ක් අරගෙන. ටැක්ස් නෙමෙයි ෂීට් 25ක්. ඒ තමයි මේ බිස්නස් එක පටන් ගත්තේ. අද වෙනකොට මට ටැක්ස් 49ක් ගන්න පුළුවන් පැත්තට මම හැවිල්ලා ඉන්නේ. ඒකත් අලගන්න. ලොකුම සතුට තමයි මේ පැත් ටික ඉක්මනට ඉවර වෙන එක. මේකේ තියෙනවා නිල් පාට වර්ග 1යි 2යි 3යි. නිල් පාට 3ක් තියෙනවා, කහ පාට තියෙනවා, තැඹිලි පාට තියෙනවා, කොළ පාට වර්ග 2ක් තියෙනවා. රෝස පාට 2ක් තියෙනවා, දම් පාට 1යි. මේක තමයි තියෙන්නේ. එහෙනම් දැන් පාට ගොඩක් තියෙනවා. ඔයාලට පුළුවන් ඕඩර් එක දාගන්න. ෆෝම් ෂීට් වලට නෙවෙයි ස්ටිකර් වලට. එහෙනම් ඕඩර් එකක් දාන්න.